හායි කොහොමද? මම අද ආවා ස්නෝකලින් කරන්න හිට්කඩුවේ. ස්නෝකලින් වලදී අපි බැලුවොත් ප්‍රධාන විදිහටම ලංකාවේ තියෙනවා කරන්න පුළුවන් ප්ලේසස් ගොඩක්. කුණවටුන, මිරිස්ස, හිට්කඩුව, ඒ වගේම ගාල් කොටුව පිටිපස්සේ. අර ඒ වගේ ගොඩක් ලස්සන තැන් තියෙනවා. පිජන් අයිලන්ඩ් ගොඩක්ම ෆේමස් තැන්. ස්නෝකලින් කරන්න එන්න කලින් ඔයගොල්ලෝ බලන්න ඕනේ සී කන්ඩිෂන් එක. නැත්තම් මොකද ඩීප් ඩයිව් එකක් කරන්නේ නෙමෙයිනේ යන්නේ. ස්නෝකලින් කරන මීටර 10 20 වගේ යන්නේ නැහනේ අපි. එතකොට ඒ හින්දා මේ සී කන්ඩිෂන් එක චුට්ටක් බලන්න ඕන රස්ද නැද්ද කියලා. නැත්තම් පොඩ්ඩක් අමාරුයි විසිබිලිටි එක අවුල් ඉඳලා. ඒ වගේම ඔයගොල්ලෝ ස්නෝකලින් වලට අලුතෙන් එනවනම් ඔයගොල්ලෝ ලොකු කැම් එකක් යූස් කරන්නේ නැත්තම් අන්ඩර් වෝටර් කැම් එකක් ඔයගොල්ලෝ ග්‍රෝප් එකයි ස්ටික් එක ගාන ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම ස්නෝකලින් කරනකොට මම දැන් හිතන විදිහට තියෙනවා ඔප්ෂන්ස් දෙකක්. අපි ෆුල් ෆේස් මාස්ක් එකක් යූස් කරනවද නැත්නම් නෝමල් මාස්ක් එකක් යූස් කරනවද කියලා. මම නම් කියන්නේ ෆුල් ෆේස් මාස්ක් එකට වඩා නෝමල් මාස්ක් එක හොඳයි. මොකද ඒකේ තියෙන ඩියුරබිලිටි එක ඒ වගේම සේෆ්ටි පැත්තෙන් බලද්දි මොකද ඒක ඇතුළට වතුර එන එක විතර පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් ටික කාලයක් යනකොට ඒකේ කෑලි ගෙවිලා හැම වෙන්න පුළුවන්. ඒ හින්දා මම කියන්නේ ෆුල් ෆේස් මාස්ක් එකට වඩා මම නම් රෙකමන්ඩ් කරනවා නෝමල් අපේ මාස්ක් එක හොඳයි කියලා. නෝමල් අපි ට්‍රැඩිෂනල් යූස් කරන මාස්ක් එක හොඳයි කියලා මම හිතනවා.